මැයි 1 වෙනිදා ලෝකයම එකට එකතු වෙලා කම්කරු අයිතිවාසිකම් ගැන කතා කරන දවස. හැබැයි මේක නිකම්ම නිවාඩු දවසක් නෙවෙයි. මේක ලේයින් සහ කඳුලින් ලියවුණු ඉතිහාසයක මතක් කිරීමක්. 1866 චිකාගෝ නුවරින් ආරම්භුණු ඒ අරගලයට අදට හරියටම අවුරුදු 140ක්. එදා පැය 8ක සේවාමුරයක් ඉල්ලපු සටන 2026 වෙද්දී කොතනද තියෙන්නේ? අද අපි කතා කරමු මැයි දිනයේ සැබෑ අරුත සහ අද ලෝකීය කම්කරුවා මුහුණ දෙන අලුත් අර්බුද ගැන. 1866 මැයි මාසයේ චිකාගෝ නුවර හේමාකට් චතුරස්‍රයට රැස්වුණු දහස් ගණනක් කම්කරුවන් ඉල්ලුවේ එකම දෙයයි. ඒ පැය 8ක සේවාමුරය. එදා ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු ඒ විරුවන් නිසා තමයි අද අපි භුක්ති විඳින බොහෝ කම්කරු අයිතිවාසිකම් අපිට ලැබුණේ. අද 2026 වෙද්දී ලෝකයේ පුරාම කම්කරුවන් workers over billionaires කියන තේමාව යටතේ නැවතත් පාරට බහැලා ඉන්නවා. ධනය අතලොස්සක් දෙන අතරේ ගොඩ ගැහෙද්දී වැඩ කරන ජනතාවගේ අයිතීන් තවමත් තියෙන්නේ අවදානමක. අද කම්කරුවාට තියෙන්නේ එදා තිබුණු අභියෝග නෙවෙයි. කෘතිම බුද්ධිය හෙවත් AI තාක්ෂණයේ වේගවත් දියුණුවත් එක්ක ලෝකයේ පුරා ලක්ෂ සංඛ්‍යාත රැකියා කප්පාදු වෙමින් පවතිනවා. තාක්ෂණයේ දියුණු වෙන්න ඕනේ මිනිසාගේ යහපතට මිසක් මිනිසාව පාරට ඇදලා දාන්න නෙවෙයි කියන එකයි අද ලෝකයේ ප්‍රධානතම සටන් පාඨය. ඒ වගේම Uber, Pikmi වැනි gig economy එකේ ඉන්න කම්කරුවන්ට ස්ථිර සේවකීන්ට ලැබෙන රැකවරණය තවමත් ලැබෙන්නේ නැහැ. මේ අවුරුද්දේ මැයි දිනේ ලෝකයේ පුරාම උණුසුම්. ඉන්දුනීසියාවේ කම්කරුවන් 50000කට වඩා ජකාර්තා නුවරට රැස් වෙලා අලුත් කම්කරු නීතිවලට විරුද්ධව හඬ නගනවා. නයිජීරියාවේ කම්කරුවන් අවම වැටුප ඉල්ලලා පාරට බැහැලා. ඉන්දියාවේ කම්කරුවන් තමන්ගේ වෘත්තීය සමිති අයිතිවාසිකම් රැකගන්න සටන් කරනවා. මේ හැමෝම ඉල්ලන්නේ එකම දෙයයි. ඒ තමයි ගරුත්වයක් සහිත රැකියාවක් සහ සාධාරණ වැටුපක්. මැයි දිනය කියන්නේ හුදෙක් උත්සවයක් නෙවෙයි. ඒක අපි බලය පෙන්වන දවසක්. ඉතිහාසය අපිට උගන්වලා තියෙන්නේ එකමුතුකම තුලින් ඕනෑම බලසම්පන්න පීඩකයක් පරාජය කරන්න පුළුවන් කියන එක. 2026 මේ කම්කරු දිනේදී අපි අපේ අයිතීන් වෙනුවෙන් නැවත වරක් පෙළ ගැසෙමු. ඉතින් අද දවසේ කම්කරුවා මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව මොකක්ද කියලා ඔයා හිතන්නේ? පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ලයික් කරලා තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ජය වේවා.